මං ඉස්සරහින් ඉන්නවා තමයි. මැදෙන්ට කාඩ් එක තියලා. Welcome to our YouTube channel. ඉතින් අදත් අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. අපි අද ඇවිල්ලා ඉන්නේ මෙල්බන් සිටි එකට. ඉතින් මේ පිටිපස්සේ ලස්සන වතුර මලකුත් තියෙනවා ඔයාලට පේනවා ඇති. අපි මේ ඇවිල්ලා තියෙන ලස්සන පාක් එකකට. මෙතන කාර් එක නතර කරලා අපි යනවා. මේ ඉස්සරහින් පේන්නේ සෙන්ට් කිල්ඩා රෝඩ් එක. සෙන්ට් කිල්ඩා රෝඩ් එකේ ඉස්සරහට ගිහිල්ලා නැෂනල් ගැලරි එකට මුලින්ම යන්න බලාපොරොත්තු වෙනවා. නැෂනල් ගැලරි එක බලලා ඊට පස්සේ අපි බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න. Woke up late, missed the morning glaze, but the sunlight hits in so many ways. Grab my shades and hit the streets, no plan. Chasing vibes like seashells in the sand. Radio hum. මෙල්බන් වලට ආවහම සාමාන්‍යයෙන් මිනිස්සු අනිවාර්යයෙන්ම මිස් නොකර එන තැනක් තමයි මේ නැෂනල් ගැලරි ඔෆ් වික්ටෝරියා කියන්නේ. මොකද ඕස්ට්‍රේලියාවේ තියෙන පරළම නැෂනල් ගැලරි එක තමයි මේක. ඉතින් ටූරිස්ට්ලා ගොඩාක් විසිට් කරන තැනක් මේක. මේකේ ඕස්ට්‍රේලියාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම එක එක රටවල් වල යුරෝප් වල ඒෂියාව වල එක එක රටවල් වල ආර්ට්ස් මේකේ තියෙනවා. ඉතින් මේක හරියම අයිකනික් තැනක් මෙල්බර්න් වල. අපි ඇතුළට ගිහින් බලමු මොනවද ඇතුළේ තියෙන්නේ කියලා. එන්න අපිත් එක්ක ඇතුළට යමු. ගැලරි එකට එන්ටර් වෙන්න අපිට ටිකට් ගන්න ඕනේ නැහැ. නොමිලේම එන්ටර් වෙන්න පුළුවන්. අපි දැන් නැෂනල් ගැලරි එකට එන්ටර් වුණා. මේ එන්ටර් වෙන තැනම තියෙන වෝටර් බෝල් එක ආර්ට්ස් ඇන්ඩ් ආකිටෙක්චර් වල හොඳ කම්බිනේෂන් එකක් විදියට කියන දෙයක්.
acoustic guitar blend with the gentle sound of the waves crash. මේ ගැලරි එක ඇතුළෙම තියෙනවා පොඩි ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන් තැන. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඇවිල්ලා තමන් කැමති චිත්‍රයක් අඳින්න පුළුවන් මෙතන. ඉතින් අපි දෙන්නත් මේ වාඩි වෙලා චිත්‍රයක් අඳින ගම බලන්නකො කවුද මං යන්නේ කියලා. Well, I was going to say to you. එයාලා ඔක්කොම අපිට ප්‍රොවයිඩ් කරනවා. ඒ කියන්නේ කලර්ස් සහ ඔක්කොම මේ පේපර්ස් පෙන්සිල්ස් ඔක්කොම ඒගොල්ලෝ අපිට ප්‍රොවයිඩ් කරනවා. අපිට තියෙන්නේ අපි කැමති කෙනෙක් බොහෝ කැමති දෙයක් අඳින්න. මම ඉතින් යන්නේ මෙන්න මේක ෆුල් try කරා හැබැයි අඳින්න ඉතින් විනාඩි දෙක තුන වැඩි වෙලා ගත කරන්න බෑ. මම ඉස්සරහින් ඉන්න කෙනා තමයි යන්නේ. මගේ හස්බන්ඩ් මේ තියෙන්නේ හස්බන්ඩ් අඳින චිත්‍රය. How's work for you? ඉතින් මෙතන ගොඩක් අය තමන් කැමති චිත්‍ර හැදෙන්න එන්ජොයි කරනවා. Yeah, good on you. ෆනි ඇක්ටිවිටි එකක් ඉතින් අපි මේ චිත්‍රයක් ඇඳලා ඉතින් පොඩ්ඩක් එන්ජොයි කරා. Good on you. I feel like it's අපි දැන් ඔක්කොම බල්ල ඉවර වෙලා ආවා. ඇතුළේන තැන තමයි ආයෙත් ඉන්නේ. දැන් අපි එළියට යන්නයි හදන්නේ. අද මොකක් හරි මං හිතන්නේ ඉන්දියන් කල්චරල් ඉවෙන්ට් එකක් තියෙනවා. මේ බෙර ගහලා හරිම සද්දයක් එනවා එහා පැත්තේ. මොකක් හරි කල්චරල් ඉවෙන්ට් එකක් තියෙනවා. ඉන්දියන් කල්චර් එකේ. මේ තියෙන්නේ නැෂනල් ගැලරි එකේ තියෙන gift shop එක. මේකේ එක එක items තියෙනවා souvenirs එක එක ඒවා. මේ ඕන නම් ඉතින් අපිට මේ ඕන එකක් අරගන්න පුළුවන් souvenir එකක් විදියට. නැෂනල් ගැලරි එකට ආවා කියලා. ඉතින් ගොඩක් foreigners ලා එහෙම මෙහෙට ආවහම එයාලට souvenirs ගන්නවනේ මේ වගේ shops වලින් ගන්නවා ඉතින්. මේ ඒ කාලේ පාවිච්චි කරපු cutleries එක එක prices වලට තියෙනවා. මේ souvenir එකක් විදියට අරන් යන්න පුළුවන්. books තියෙනවා එක එක. ඒ කාලේ ගැන ලියවිච්ච books. මේක souvenir shop එකක්. මේක තියෙන්නේ enter වෙලා දකුණු පැත්තේ. exit වෙන door එක තියෙන පැත්තේ තමයි මේ souvenir shop එක තියෙන්නේ. මේවා magnets. මේක notebook එකක්. මේ අර ඒ කාලේ පාවිච්චි කරපු විදිහට හදපු මේ කෝප් ඒ වගේ ඒවා. මේ perfumes. candles තියෙනවා. jewelry තියෙනවා. ඒ කාලේ විදිහට හදපු jewelries. මේක ඊජිප්ට් එකක් වගේ. ලස්සනයි. මුළු ලෝකෙම එක එක පරණ කල්චර්ස් වල දේවල් මෙතන තියෙනවා. මේ තියෙන්නේ මෙල්බර්න් ආර්ට් සෙන්ටර් එක. සිටි එක ඉතින් කොච්චර වැස්සත් දැන් අද වැසි දිනයක්. කොච්චර වැස්සත් මිනිස්සුන්ගෙන් නම් අඩුවක් නැහැ. හැමදාම කොයි වෙලේ ගියත් වීක් ඩේ එකක් වුණත් වීකෙන්ඩ් එකක් වුණත් හැම තිස්සෙම හරිම බිසි ඒරියා එකක් තමයි ඉතින්.
වැස්ස කියලා ඉතින් බලන්නේ මිනිස්සු එනවා. මේව බලන්න. Woke up late, missed the morning glaze. But the sunlight hits in so many ways. Grab my shades and hit the streets, no plan. Chasing vibes like seashells in the sand. Radio hums a tune I can't name. Crooked පොඩි බඩගින්නක් ආවා. පොඩි බඩගින්නකට පොඩ්ඩක් පොඩි ෂොප් එකක් තියෙනවා මෙතන. ගැලරි එක එහා පැත්තේ. ඒකට ආව පොඩ්ඩක්. When you're ready. දැන් මෙන්න මේ තියෙන ෂොප් එකෙන් කොෆි බීලා කෑම කාලා ඉවර වෙලා දැන් අපි මේ යනවා ඉස්සරහට ඇවිදගෙන ෆේරි ෆ්ලොස් කියලා මෙතන මේ නතර කරලා තියෙන ජූස් ෆ්‍රෙෂ් ජූස් දෙන ෂොප් එකක් කලර්ෆුල් හරිම ඕනනම් ඉතින් ජූස් එකක් බොන්න පුළුවන් දැන් නම් බොන්න බෑ මොකද අපි කොෆි බීලා බඩ පිරීලා ආවේ කෑම කාලා මේ මෙතන ඉස්සරහින් මේ තියෙන්නේ ෆ්ලින්ඩර් ස්ට්‍රීට් ස්ටේෂන් එක. ෆ්ලින්ඩර් ස්ට්‍රීට් ස්ටේෂන් එක තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන පරණම ස්ටේෂන් එක. ඒ වගේම දෙවනියට ලොකුම ස්ටේෂන් එක. මේ ස්ටේෂන් එකේ තියෙනවා මම හිතන්නේ ප්ලැට්ෆෝම් 14ක් තියෙනවා. මේකත් මෙල්බර්න් වල තියෙන අයිකොනික් බිල්ඩින් එකක්. ගොඩක් මෙල්බර්න් වල ෆොටෝස් වල මේ ෆ්ලින්ඩර් ස්ට්‍රීට් ස්ටේෂන් එකේ ෆොටෝ එක තියෙනවා. ඉස්සරහට ඇවිදන් ගිහින් පෙන්නන්න. කොහොමද ස්ටේෂන් එක පේන්නේ කියලා. මේ ඉස්සරහ තියෙන්නේ චර්ච් එක. ඔයාලට පේනවද දැන් ට්‍රෑම් එකකුත් යනවා මෙහා පැත්තේ. ට්‍රෑම් එක කියන්නේ ඉතින් මේන් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් මෙල්බර්න් වල තියෙන. ට්‍රෑම්ස් කියන්නේ පාරේ දුවන කෝච්චි තමයි ඉතින්. කෝච්චියක්ම තමයි ඒක. හැබැයි පොඩි පෙට්ටියක් හෝ පෙට්ටි දෙකක් තියෙන එක. ඒක දුවන්නේ පාරේ. පාරේ තියෙන රේල් පීලි හදලා ඒ පාරේ තියෙන රේල් පීලි උඩ තමයි ට්‍රෑම් එක දුවන්නේ. මේ ෆ්ලින්ඩර් ස්ට්‍රීට් ස්ටේෂන් එකට තමයි ඉස්සර මම යුනියන කාලේ හැමදාම එන්නේ. මොකද මෙතනින් බැහැලා එහාට ගියාම තමයි ටොරන්ට්ස් යුනිවර්සිටි එක තියෙන්නේ. පයින් යන දුර. හැමදාම ඉතින් ෆ්ලින්ඩර් ස්ට්‍රීට් ස්ටේෂන් එකට ඒ කාලේ ස්ටුඩන්ට් කාලේ ඇවිල්ලා යුනි එකට ඇවිදගෙන යනවා මම. මේ බාන මේ තියෙන යාරා රිවර් එක. මේකේ ක්‍රූස් යනවා. බුකින් එකක් දාලා ඉතින් යන්න පුළුවන් වුණා. යාරා රිවර් එක තමයි ඉතින් මේන් රිවර් එක විදියට තියෙන සිටි එක මැදින් ගලාගෙන යන මේ $31st night එකට මෙතන තමයි මෙතන තියෙනවා මෙතන ඉඳන් හරි හැපෙතෙන් බහලා ගියාම බලන්න පුළුවන් fireworks. මේ පැත්තේ තියෙන ෆෙඩරේෂන් ස්ක්වයර් එක. මේ හරිය තමයි මේ පේන හරිය තමයි තියෙන ෆෙඩරේෂන් ස්ක්වයර් එක. මෙතන මේ ඔයාලට ඉස්සරහ පේන්නේ ට්‍රෑම් ස්ටේෂන් එක. එතකොට ට්‍රෑම් සයිල මෙතන තමයි නවත්තන්නේ. මිනිස්සු මේ ඉන්නේ ට්‍රෑම් වලට නගින්න.
බස් ස්ටෑන්ඩ් එකක් වගේ තමයි. ඉතින් බස් ස්ටෑන්ඩ් එක වගේ ට්‍රෑම් ස්ටේෂන් එකක් මෙතන තියෙන්නේ. ට්‍රෑම් ලේන්ස් කීපයක්ම තියෙනවා මේ ෆ්ලින්ඩ් ස්ට්‍රීට් ස්ටේෂන් එක ඉස්සරහා. මේ යන්නේ ට්‍රෑම් එකක්. මේක තමයි ෆ්ලින්ඩ් ස්ට්‍රීට් ස්ටේෂන් එක. දැන් ට්‍රේන් එකක යනවා නම් මයිකි කාඩ් එක තියෙනවා. මයිකි කාඩ් එක টොප් අප් කරගන්න පුළුවන් මෙතනින්. මෙතෙන්ට කාඩ් එක තියලා මෙතන টොප් අප් දාලා මෙතනින් පේ කරන්න පුළුවන්. පේ කළා මයිකි කාඩ් එක තියන්න ඕනේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් මයිකි කාඩ් එක තිබ්බහම ටැප් කරාම ඇතුළට යන්න පුළුවන්. ඒ විදිහට තමයි එනකොටත් එහා පැත්තෙන් එහා පැත්තෙන් මයිකි කාඩ් එක ටැප් කරලා තමයි එළියට එන්න ඕනේ. මේ දාලා තියෙන්නේ ට්‍රේන්ස් යන වෙලාවල්. මේකේ තියෙනවා ප්ලැට්ෆෝම්ස් 14ක්. ඒතකොට මේ මයිකි කාඩ් සිස්ටම් එකෙන් තමයි ඉතින් කවුරු හරි ට්‍රේන් එකක යනවා නම් යන්න ඕන. දැන් අපි අද කාර් එකේ නිසා පෙන්වන්න විදියක් නැහැ. මේ එක ෂොප්ස් වල තියෙනවා මේ කේක් ෂොප් එකක්. ගොඩාක් ෆුඩ්ස් තියෙනවා. ඉතින් මේ සුෂි එක ස්ට්‍රීට් ෆුඩ්ස් ගොඩාක් තියෙනවා. මේ ස්වීට්ස් එක චිප්ස් ට්‍රේන් එකෙන් එන අයට ඉතින් කෑම ජාති ඕන තරම් මෙතන තියෙනවා. බේකරි කොෆී ෂොප්ස් ඕන එකක් මෙතන තියෙනවා. දැන් අපි පාර පැනලා එහා පැත්තට යන ගමන් එහා පැත්තට ගියාම ලස්සනට ෆ්ලින්ඩ් ස්ට්‍රීට් ස්ටේෂන් එකේ බිල්ඩින් එක පේනවා. මම පෙන්නන්න එහා පැත්තට ගිහිල්ලා ඔයාලට කොහොමද ෆ්ලින්ඩ් ස්ට්‍රීට් ස්ටේෂන් එකේ බිල්ඩින් එක පේන්නේ කියලා. මේක ඇත්තටම හරිම පොපියුලර් බිල්ඩින් එකක් ඕස්ට්‍රේලියාව. ඊට කලින් තියලා තියෙනවා බිල්ඩින් එකක් නිකන් රවුමට වගේ තියවිච්ච බිල්ඩින් එකක් තියලා තියෙන පස්සේ තමයි මේ ලොකු බිල්ඩින් එක හදලා තියෙන්නේ. මේ දිගටම තියෙන ස්ටේෂන් එක. ගොඩාක් මෙල්බර්න් වල ෆොටෝස් වල ඔයාලා දැකලා ඇති මේ බිල්ඩින් එක. මේක නිකන් මෙල්බර්න් වල අනන්‍යතාවය ප්‍රකාශ කරන බිල්ඩින් එකක් වගේ. කැතිඩ්‍රල් එකට යන ගමන් මේකත් මෙල්බර්න් වල තියෙන හරිම ප්‍රසිද්ධ කැතිඩ්‍රල් එකක්. Soft strums of the warm acoustic guitar blend with the gentle sound of the waves crashing against the shore. A serene melody weaves through the breeze, creating a soothing rhythm that mirrors the ocean's ebb and flow. The sound of distant gulls and the rolling tide add layers to the tranquil sense tape of this coastal escape. Guide you into an untouched paradise where stress dissolves like footprints in the sand. දැන් මේ කැතිඩ්‍රල් එකෙන් බහැලා
එළියට ඇවිදගෙන අපේ යුනියක පැත්තට යන ගමන් මම මාස්ටර්ස් කරපු යුනියක තමයි මේ පේන්න තියෙන්නේ. Torrance University. මේ බිල්ඩින් එක මේ වගේම ඒ කාලෙත් තිබුණා. හැබැයි මම ඉඳපු කාලේ මම මාස්ටර්ස් කරපු කාලේ මේ බිල්ඩින් එකේ ඇතුලේ වෙනස්. දැන් ඔක්කොම අලුතෙන් හදලා ලස්සනට. හරිම ලස්සන ඇතුලේ. මේ තියෙන්නේ මං හිතන්නේ මට ඇතුලට යන්න පුළුවන් කියලා එක කාඩ් එක ටැප් කරලා තමයි ස්ටුඩන්ට් ඩෙන්ටිටි කාඩ් එක ටැප් කරලා තමයි ඇතුලට යන්න ඕනේ. මේ තියෙන යුනියක Torrance University Australia. ඒ බිල්ඩින් එකේ තමයි තිබුණේ මම මාස්ටර්ස් කරපු යුනියක. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ හොසිය ලේන් එකට. මෙල්බර්න් වල තියෙන හරිම ප්‍රසිද්ධම ලේන් එකක්. මේකේ ග්‍රැෆිටි තියෙනවා, ස්ට්‍රීට් ආර්ට් තියෙනවා. හරිම ප්‍රසිද්ධ ලේන් එකක් මේක. ස්ට්‍රීට් ආර්ට් කියන්නේ මේ වෝල්ස් වල ඇදලා තියෙන ආර්ට්ස්. මේ ලියලා තියෙන ඒවා. මේක ලෝක ප්‍රසිද්ධ ලේන් එකක්. මෙල්බර්න් වලට විසිට් කරන්න ආවොත් අනිවාර්යයෙන්ම මග හැරව ගන්න නැතුව ටුවරිස්ට්ලා යන ලේන් එකක් තමයි මේක. මේ ග්‍රැෆිටි තියෙනවා. අපි දැන් හොයිසලෑන්ඩ් එකේ ග්‍රැෆිටි බලලා එන ගමන් දැන් මේ ෆ්ලින්ට් ස්ට්‍රීට් ස්ටේෂන් එක පැත්තට එන්නේ. ඔයාලට පේනවද දන්නේ මෙතන මේ තියෙනවා එක එක ප්ලැට්ෆෝම් සහ ඒ ප්ලැට්ෆෝම් වල යන ට්‍රේන් කොහෙටද යන්නේ ටැන්කෙනම් ෆ්‍රැන්ක්ස්ටන් එහෙම එක එක පැති එක එක ට්‍රැක් වල යන ඒවා තියෙනවා. එතකොට ඒකට උඩින් ඔයාලට පේනවද දන්නේ මේ ඔරලෝසු තියෙනවා. මේ ඔරලෝසු ඉස්සර කාලේ පාවිච්චි කරලා තියෙන්නේ මොකද දැන් ඩිජිටල් ස්ක්‍රීන් වල ඉතින් යනවනේ වෙලාව. දැන් මේ ඉස්සර කාලේ පාවිච්චි කරලා තියෙන්නේ මේ ඊළඟ ට්‍රේන් එක යන වෙලාව තමයි මේ ඔරලෝසුවෙන් පෙන්වන්නේ. ඉස්සර කාලේ එහෙම තමයි ඊළඟ ට්‍රේන් එක යන වෙලාව පෙන්වලා තියෙන්නේ. දැන් ඉතින් ඩිජිටල් ස්ක්‍රීන් තියෙනවනේ. අපි මේ කාර් එක පාක් කරපු තැනට ආයෙ යන ගමන් මේක ඉතින් පාක් එකක් වගේ හරිම ලස්සනයි. කට්ටිය ඉතින් මේක මෙතන ජොගින් එනවා. මාර ලස්සන තැනක් මෙතන ස්ටැචුස් එහෙම තියෙනවා පේනවද දන්නේ.
මේ ෆ්ලවර්ස් එහෙම තියෙනවා. මේ දවස්වල නම් ඉතින් එච්චරම නෑ. මොකද වින්ටර් එක ඉවර වෙගෙන යන ගමන් ඉතින් ෆ්ලවර්ස් එච්චර නෑ. ඒ වුණාට හරිම නිස්කලංක පාක් එකක් මේ. දැන් අපි අර මුලින්ම කියපු National Gallery of Victoria කියන එක තමයි මේ දකුණු පැත්තේ බිල්ඩින් එක පේන්නේ. මේ තියෙන. එතකොට මේ සෙන්ට් කිල්ඩා ස්ට්‍රීට් එක මේ ස්ට්‍රීට් එකේ දිගටම දකුණු පැත්තට ගියාම තමයි එහා පැත්තේ කොනේම තියෙන ෆ්ලින්ඩර් ස්ට්‍රීට් ස්ටේෂන් එක. ඒ ටික තියෙන එහා පැත්තේ කොනේම. දැන් අපි ආයෙත් මේ පැත්තට යන ගමන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ වාහන නවත්තලා තියෙනවා. මේ සෙන්ට් කිල්ඩා රෝඩ් එකේ පැත්තක තියෙන වාහන නවත්තලා මේ එතන උනත් ඉතින් වාහන නවත්තන්න පුළුවන්. ඒ උනට දවල් කාලේදී හරියම බිසි. ඔක්කොම මේ ස්ලොට්ස් වල වාහන නවත්තලා තමයි තිබුණේ. ඒකයි අපි මේ එහා පාක් එක ඇතුලේ කාර් එක පාක් කරේ. Woke up late, missed the morning glaze. But the දැන් මේ පාක් එකේ ඔයාලට පේනවා ඇති හරිම ලස්සන තැනක් තියෙනවා. මේ මල් වල හැබැයි මල් නම් ඉතින් එච්චරම නැහැ මේ වින්ටර් එක අන්තිම නිසා. මේ බලන්නකෝ මේ ක්ලොක් එකේ ලස්සන. ඒක තාම හරියට වැඩ කරනවා. හරි වෙලාව වැඩ කරනවා. මේක ක්ලොක් එකක්ම. හරිම ලස්සනයි. විශාල ක්ලොක් එකක්. ඉස්සරහා ලොකු ස්ටැචු එකකුත් තියෙනවා. එහෙනම් ඉතින් අපි මේ අද ගමනේ නිමාව දකින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ගොඩක් තැන්වල ඇවිද්දා. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. එතකන් අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අමතක නොකර channel එකත් subscribe කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලාගන්න ඉස්සරහට. අපි එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහදී හමු වෙමු. bye.